සුබ දවසක් මම ප්‍රසවනාල විශේෂඥ වෛද්‍ය රොහන් ලියනගේ. දැන් අද අපි කතා කරන්නේ සාපල්‍යතාව පිළිබඳ ඊටාම වැදගත් මාතෘකාවක්. ඔබ දන්නවා ගොඩක් සාපල්‍යතාවෙන් පෙළෙන කාන්තාවන් තමන්ගේ ඒ යුවලට දරු සම්පත නැතුව විවිධ ප්‍රතිකාර ගන්නවා. එතකොට ඒ ප්‍රතිකාර ගොඩක් කලාවට IUI තාක්ෂණය වෙන්න පුළුවන්. ඊටත් වඩා දියුණුම තාක්ෂණය වෙන IVF ප්‍රතිකාර වෙන්න පුළුවන්. එතකොට ගොඩක් කාන්තාවන් සහ පුරුෂයන්ට තියෙන ගැටලුවක් තමයි මේ මොකද්ද මේ IVF කියන්නේ. එතකොට මේ අද ඉඳලා පටන් ගන්න වීඩියෝ මාලාව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන IVF කියන ප්‍රතිකාරය. IVF කියන්නේ in vitro fertilization. ඒ කියන්නේ ස්වාභාවිකව ඒ කියන සංසර්ගයෙන් බබෙක් හදාගන්න බැරි ජීවලකට ඊට වඩා දියුණු තාක්ෂණ ක්‍රමවේදයක් වෙන IUI ප්‍රතිකාරනොත් කල්ලයක් හදාගන්න බැරි නම් ඒ කයට දරු සම්පත හිමි කර ගැනීමට තියෙන නවීන තාක්ෂණයේ උපරිම මට්ටම තමයි නලදරු තාක්ෂණය. මේ නලදරු තාක්ෂණයේදී සිදු කරන්නේ කාන්තාවකගේ ඩිම්බ ශරීරයෙන් පිටතට අරගෙන ඒ කාන්තාව සිහි නැති කරලා ඩිම්බ ශරීරයෙන් පිටතට අරගෙන ස්වාම පුරුෂයාගේ ශුක්‍රාණු සමග එකතු කරලා ඒ ලැබ් එකේ කල්ල හදලා ඒ කල්ල ටික නැවත එම කාන්තාවගේ ගර්භාෂය තුළට තැන්පත් කිරීම තමයි නලදරු තාක්ෂණය. එතකොට මේක සාමාන්‍ය ක්‍රමවේදයට වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේදයක්. මේකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒකට ලොකු පිරිවැයක් වැය කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය දියුණු රටවල මේක නොමිලේ ප්‍රතිකාර ක්‍රමයක් විදිහට වුණාට ලංකාවේ තාම ආණ්ඩුවේ රජයේ රෝහල තාම මේම ක්‍රමවේදය මේ පහසුකම සැලසෙන්නේ නැහැ. ඒතකොට මේකට අධික මුදලක් වැය වෙනවා. ඒ වගේම දරු සම්පත අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට ලොකුම ගැටලුව තමයි මේකට යන වියදම අඩු කරගන්නේ කොහොමද කියලා. අපි දැන් මේ වීඩියෝ මාලාව විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නලදරු තාක්ෂණය කියන්නේ මොකද්ද? ඒකේ තියෙන ක්‍රමවේද මොකද්ද? එතකොට Tamanට මේකේ ඇත්තටම මේක සුදුසු ක්‍රමවේදයක්ද? මීට වඩා වෙනස් ක්‍රමවේදකින් බබෙක් හදන්න පුළුවන්ද? ඒ වගේම Tamanට වඩාත්ම යෝග්‍ය වෙන නලදරු තාක්ෂණ ක්‍රමවේදය මොකද්ද කියන එක සහ ඒකේ මිල අඩුම විදියට කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම අනිත් ගොඩක් අය තියෙන ප්‍රශ්නය තමයි නලදරු තාක්ෂණය කළත් ඒක සාර්ථකත්වය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒක තමන්ගේ සාර්ථකත්වයේ උපරිම දෙයක් ළඟා කරගන්නේ කොහොමද කියන ඒ සියලු විස්තර අපි ඉදිරි වීඩියෝ මාලාවදී ඔබ වෙත දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.